හෙවුම් බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ඉලෙක්ට්‍රෝනික යුද්ධ සඳහා නිර්මාණය කර ඇති බහුකාර ස්ටෙල්ත් ප්‍රහාරක යානයක්. ඇමරිකාවේ ප්‍රමුඛතම ගුවන් සුපිරි ප්‍රහාරක යානයක් වන ලොක්හීඩ් මාටින් F-22 රැප්ටර් ප්‍රහාරක යානය රහසිගත සුපිරි ක්‍රූස් සමග ඉහළ මැනුවරින් හැකියාවන් සමන්විත ඩෝග් ෆයිටින් සටන්වල ආධිපත්‍ය සඳහා ගොඩනගා තිබෙනවා. පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් ප්‍රහාරක යානාවෙන් නොව හයවන පරම්පරාවේ ස්ටෙල්ත් ගුවන් සුපිරි ප්‍රහාරක යානයක් යනු සතුරු ගුවන් යානා විනාශ කර මිත්‍ර හමුදා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවට සහතික කිරීම මගින් මූලික වශයෙන් ගුවන් ආධිපත්‍යය තමා නතු කර ගනිමින් අහසේ පාලනය ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත ඉහළ ක්‍රියාකාරී රහසිගත සටන් ගුවන් යානයක්. හතරවන සහ පස්වන පරම්පරාවේ බලවත් ප්‍රහාරක යානා තිබියදීත් එක්සත් ජනපදය තම ප්‍රතිවාදී තරඟකරුවන්ගේ වේගයෙන් ඉදිරියට එන යුද ව්‍යාපෘතිවලට මුහුණ දෙමින් සිටිනවා. නැගී යන ගුවන් ආරක්ෂක පද්ධති, හයිපසොනික් මිසයිල, AI මත පදනම් වූ සටන් සහ දිගදුර සංවේදක මෙන්ම නව පරම්පරාවේ ප්‍රහාරක යානාද ඒ අතර වනවා. ඒ වගේම පවතින F-22 රැප්ටර් යානා බලගණය බලවත්ව ප්‍රතිස්ථාපනය කිරීමටත් F-35 යානා සමග සහයෝගීව ක්‍රියා කිරීමටත් ඉන්දු පැසිෆික් සාගරයේ විශාල ගුවන් කලාපීය මෙහෙයුම් දියත් කිරීමටත් හැකිවන ලෙස නව ප්‍රහාරක යානයක් නිපදවීමේ අවශ්‍යතාවය එක්සත් ජනපදයට මතුව තිබෙනවා. නව එන්ගෑඩ් ව්‍යාපෘතිය මගින් ඉදිවන F-47 ප්‍රහාරක යානය හයවන පරම්පරාවේ ස්ටෙල්ත් එයා සුපිරියොරිටි ෆයිටර් හෙවත් රහසිගත ගුවන් සුපිරි ප්‍රහාරක යානයක්. ඒ වගේම එලෝ පළමු හයවන පරම්පරාවේ ප්‍රහාරක යානයයි. එහි මූලික කාර්යභාරය වන්නේ සතුරු රේඩාර් මගහැර රහසිගතව පියාසර කරමින් AI මගින් බලවත් වූ පද්ධති මගින් සතුරු වත්කම් විනාශ කර ගුවන් ආධිපත්‍යය තම යානාවට ලබා ගැනීම සඳහායි. මෙම යානෙහි ප්‍රධාන නිෂ්පාදකයා එක්සත් ජනපදයෙහි බෝයින් සමාගම විසින් වන අතර තවමත් එය පරීක්ෂණ පියාසරි සමගින් සංවර්ධන අවධියේ පවතිනවා. එහි පරීක්ෂණ පියාසරියක් වර්ෂ 2020 දී සිදු කරනු ලැබුවා. ප්‍රමාණයන් ගැන නිල වශයෙන් තොරතුරු ප්‍රකාශ කර නැතත් වෙනත් විශ්වාසදායී මූලාශ්‍ර ප්‍රකාශ කරන්නේ දිගින් මීටර 21ක් සහ උසින් මීටර 4.1ක් පමණ විය හැකි අතර තටු පරතරය මීටර 16ක් පමණ විය හැකි බවයි. සංවර්ධන අවධියේ පවතින නිසා මෙම අගයන් ඉදිරියේදී වෙනස් විය හැකියි. ඒ වගේම බරින් ටොන් 18ක් 20ක් පමණ වන අතර ටොන් 45ක් දක්වා සම්පූර්ණ බරකින් යුක්තව පියාසර කිරීමට මෙම යානය සැලසුම් කර තිබෙනවා. F-22 යානයේ ප්‍රමාණයට තරමක් විශාල ගුවන් බඳකින් යුක්ත විය හැකි අතර සංයුක්ත ද්‍රව්‍ය පුළුල්ව භාවිතා කරමින් රේඩාර් අවශෝෂක ද්‍රව්‍යද භාවිතා කර පූර්ණ රහසිගතව මෙම යානය නිර්මාණය කරනු ලබනවා. යානයේ හැඩය වලිග රහිත හෝ සමහර විට වෙනස් කරන ලද වීටේල් පසුපස බඳක් සමග බ්ලෙන්ඩඩ් විං බොඩි පියාපත් වින්‍යාසයක් භාවිතා කරනු ලබනවා. යානයේ බලගැන්වීම සඳහා ජෙනරල් ඉලෙක්ට්‍රික් XA100 හෝ Pratt & Whitney XA101 වැනි Next Generation Adaptive Cycle Engine දෙකක් භාවිතා කරනු ලබනවා. එහි එක් එන්ජිම එක තෙරපුම ෆවුන්ඩ් ෆෝස් 35000ක් පමණ විය හැකි අතර ආෆ්ටර් බර්නර් කිරීමෙන් එය ෆවුන්ඩ් ෆෝස් 45000ක් පමණ අධික විය හැකියි. යානයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 2450ක් දක්වා එනම් මාක් 2ක් දක්වා වේගයක් ලබාගත හැකි අතර අඩි 65000ක් දක්වා ඉහළ උන්නතාංශයක ළඟා විය හැකි බව එක්සත් ජනපද මූලාශ්‍ර පෙන්වා දෙනවා. යානයේ ඉහළ සංනිවේදන පද්ධති වලින්ද සමන්විතයි. F-35 යානයට වඩා උසස් ඒසා රේඩාර්, IRST සංවේදක, ඉලෙක්ට්‍රෝනික යුද්ධ සඳහා විශේෂිත මල්ටි ඩොමේන් ඩේටා ලින්ක්, AI මගින් බලවත් වූ පද්ධති, 360 ඩිග්‍රී හෙල්මට් මවුන්ටඩ් ඩිස්ප්ලේ සහ ඩ්‍රෝන පාලන පද්ධතිද ඒ අතර වනවා. අවියායුධ රැගෙන යාම සඳහා විශාල ප්‍රමාණීය අභ්‍යන්තර කුටීර තිබෙන අතර ඇඩ්වාන්ස් AIM-260 ලොංග් රේන්ජ් මිසයිල සහ AIM-120 ඇම්රාම් මිසයිල මෙන්ම ලේසර් අයිවලින්ද යානය සන්නද්ධ කළ හැකි. තවද හයිපසොනික් මිසයිල නාශක අවි සහ ගුවනේ සිට ගොඩබිම් වෙත ප්‍රහාර එල්ල කර හැකි ප්‍රිසිෂන් ගයිඩින් බෝම්බ්ස් වලින්ද සන්නද්ධ කළ හැකි වනවා. ස්ටෙල්ත් නොවන මෙහෙයුම් වලදී බාහිර හાર્ඩ් පොයින්ට් වලින්ද අවි රැගෙන යා හැකි ලෙස නිපදවීමට නියමිතයි. යානයේ ඒකක පිරිවැය තාමත් ප්‍රකාශ කර නැතත් දල වශයෙන් ඩොලර් මිලියන 250ත් 300ක් ලෙස ගණන් බලා තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා පිරිවැය ඩොලර් බිලියන 20 සිට ඩොලර් බිලියන 100ක් දක්වා වෙන් කරනු ලබන අතර ඒකක 185ක් දක්වා නිපදවීමට නියමිතයි. සේවයට පැමිණෙන කාලය නිශ්චිතව ප්‍රකාශ කර නැතත් වර්ෂ 2029 හෝ වර්ෂ 2030 පමණ වන විට මෙම යානය කල එළියට පැමිණීමට නියමිතයි. එන්ජින් වල යාවත්කාලීන කිරීම, වැඩි දියුණු කළ රහසිගත භාවය සහ AI ස්වයං පාලන මෙන්ම නියම රහිත ඩ්‍රෝන් ප්‍රභේදයක්ද පසුව නිර්මාණය කරන බව ඇමරිකාව ප්‍රකාශ කරනු ලබනවා. මෙම යානෙහි 47 යන නාමය විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ V-47 තන්ඩබෝල්ට් නම් පුරාවෘත්තීය යානයෙන් සහ වර්ෂ 1947 දී එක්සත් ජනපද ගුවන් හමුදාව පිහිටුවීමට ගෞරව කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
පෙර ප්‍රහාරක යානාමෙන් නොව F-47 නිර්මාණය කර ඇත්තේ වලිග රහිත ගුවන් යානයක් ලෙසයි. එය පියාසර කිරීමට ඇදහිය නොහැකි තරම් දුෂ්කර නමුත් සියලු අංගයන් රහසිගතව නිර්මාණය කරන අතර ඒ ගුවනේදී සතුරු යානාවට නිරීක්ෂණය කිරීම ඉතා අපහසු වනවා. එහි ඇඩැප්ටිව් සයිකල් එන්ජිම සාම්ප්‍රදායික ප්‍රහාරක යානාමෙන් නොව එය අවශ්‍ය වූ විට අධිවේගී යානයක් ලෙසත් දිගදුර මුර සංචාර සඳහා ඉන්ධන කාර්යක්ෂම යානාවක් ලෙසත් ක්‍රියා කිරීමට ඉඩ සලසනවා. ඒ වගේම එක් ප්‍රහාරක යානයක් සඳහා ඩොලර් මිලියන 300ක පමණ ඉහළ මිලක් ඇති නිසා නිපදවන ගුවන් යානා සංඛ්‍යාවද සීමා කළ හැකියි. පවසන පරිදි එක්සත් ජනපදය විසින් ඥානය සංවර්ධනය කළහොත් එය නිසකවම ඇමරිකානු ගුවන් බලයේ අනාගත රජු බවට පත්වනු ඇතැයි අපට සිතිය හැකි. ඒ වගේම රුසියාව විසින් නිපදීමට නියමිත 6 වන පරම්පරාවේ ප්‍රහාරකයා එනම් MiG-41 සමගත් චීන 6 වන ප්‍රහාරකයා වන Chengdu J-36 සමගත් මෙම 47 යානය කෙසේ අභියෝග කරාවිද? ඒ ගැන ඔබ සිතන දේ පහතින් අදහස් දක්වන්න අමතක කරන්න එපා. ඉතින් මේ කරුණු කාරණා එක්ක අපගේ වීඩියෝයේ අවසානය කරා අපි ළඟා වුණා. F-47 යනු අධිවේග ප්‍රහාරකයන්ගේ අනාගත රජු වේවිද නැතිනම් තවත් එක් ප්‍රහාරකයෙක් පමණක් වේවිද යන්න කාලය විසින් දැන ගැනීමට අපි ඉඩ හරිමු. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම්